Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට හරිම ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලට ගේන්නේ වෙසක් vlog එක. ඉතින් මේ vlog එක ඔයාලත් එක්ක share කරගනිද්දී නම් ටිකක් පරක්කු වෙලා තියෙවි. ඒ වුණාට මං හිතනවා ඔයාලා මේ vlog එකත් හරිම ආසාවෙන් බලයි කියලා. කොහොම හරි මේ වෙසක් දවසට කලින් දවස මන් දැන් මේ ලෑස්ති වෙන්නේ වෙසක් කුඩු අලවන්න කියලා. ඉතින් ඔයාලටත් තියෙනවද අවුරුද්දේ ආසම මාසයක් හරි ආසම මාස කිහිපයක් හරි. ඉතින් මගේ නම් ගොඩක් කැමතිම මාසයක් තමයි මේ වෙසක් මාසෙ කියන්නේ. මොකද පුංචි කාලේ නම් අපි මේ වගේ දේවල් ඕන තරම් කරනවානේ. ඒ වුණාට ලොකු වුණාට පස්සේ අපිට මේ වගේ දේවල් කරන්න හම්බ වෙන්නේ වෙසක් වගේ දෙයකදී තමයි. ඒක නිසා මං හරිම ආසයි මේ මාසෙට. ඉතින් කොහොම හරි මේ පාර බබත් එක්කත් අපි වෙසක් සමරන්නේ පළවෙනි පාරට. ඉතින් එයා චූටි නිසා එයාට නම් ඉතින් ලොකු තේරුමක් මේවා ගැන නැති වෙයි. ඒ වුණාට ඉතින් ඔය කලර්ස් අපි කරන දේවල් එහෙම එයා බලන් ඉන්නවනේ. එතකොටත් එයාට මොකක් හරි තේරෙනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් කොහොම හරි දැන් එයාත් ඇවිල්ලා එයාටත් ඕනේ ඔය කොළ අනම්මනම් පොඩි කරලා ඒවල සද්ද එහෙම අහන්න. අද ඉතින් ඔය අතරේ බබාට කැම කවන්න කියලා හස්බන්ඩ් ගත්තා. මොකද දැන් මගේ අතේ පාප් එහෙම ගෑවිලා කුඩු අලවල. ඒක නිසා ඉතින් ඔය අතරේ ආයිත් කවන්නත් ගත්තොත් ඒකත් මගේ නවතිනවානේ. ඉතින් ඉක්මනින්ම කුඩු අලවල ඉවර කරගන්න තමයි හිතුවේ. ඒ වුණාට ඉතින් බබාගේ වැඩයි තව එක වැඩවලට යනවා. ඉතින් ඒවත් එක්ක ටිකක් පරක්කු වුණා කුඩුව හදද්දි. දැන් මේ හවසත් වෙලා කොහොම හරි කුඩුව නම් මම හදලා ඉවර කරගත්තා. ඊට පස්සේ බකට්ස් ටිකෙත් මෙන්න මේ විදිහට මල් කපලා අලවගත්තා. එතකොට අර ඉටිපන්තන් එහෙම පත්තු කරාම හරිම ලස්සනට පේනවානේ. කොහොම හරි මේ වෙසක් පොය දවසේ උදේ දැන් මම මේ ලෑස්ති වෙන්නේ බකට්ස් වලට අර කම්බිය දාලා ඊට පස්සේ එළියෙන් ගස්වල එහෙම එල්ලලා තියන්න. අද වැස්සක් එහෙම නෑ. ඊයේ නම් වැස්ස තිබුණා. ඉතින් අද හිතනවා වැස්ස නැති වෙයි කියලා. මේ තියෙන්නේ ඉතින් අලවගත්ත වෙසක් කුඩු දෙක. ඊට පස්සේ ඉතින් අපි බාබාවත් එක්කන් ඇවිල්ලා චුට්ටක් පෙන්නුවා. ඉතින් එයාටත් ආසයි ඔය කලර්ස් එහෙම දකිද්දි මං හිතන්නේ එයාට ඕනේ ඔය රැලි වල එල්ලිලා ඒවා කඩලා දාන්න. මම බකට්ස් ටිකත් එල්ලුවා. ඉතින් ওই විදිහට ලස්සනට එල්ලලා වීඩියෝ එකක් ගත්තට ඉතින් රැට අරගෙන ආයි තිටිපන්දන් එහෙම පත්තු කරලා එල්ලන්න ඕනේ. කොහොම හරි දැන් මම මේ ලෑස්ති වෙන්නේ උයන්න. අද අපේ ගෙදරට දවල්ට කැමරට කට්ටියක් එනවා කියලා කිව්වා. ඉතින් අද පොයේ දවසනේ අපිට මස් මාළු හදන්නත් බෑ. අපි ඊයේම හිතාගත්තා මෙන්න මේ මෙනු එක හදනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද මොනවාද හදන්නේ කියලා. මම දැන් පුරුදු විදිහට ඉතින් උයන්න තියෙන දේවල් ඔක්කොම අරගෙන ඒවා සුද්ධ කරගෙන සෝදලා කපලා හැම ඔක්කොම ප්ලේට්ස් වලට දාලා පැත්තකින් තියාගන්නවා. එතකොට එකපාරම උයාගෙන යන්නනේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මට පුරුදු. නැත්තම් එහෙම හැමදේම අවුල් යනවා. ඉතින් ඔය අතරේ බබත් ඉන්නවා පැත්තකට වෙලා. යා ඉතින් ඔය දැන් ඔහොම විනාඩි 10ක් 15ක් ඔහොම එක දිගට ඉන්නේ. ඊට පස්සේ ඉතින් කවුරු හරි වඩා ගන්න ඕනේ චුට්ටක්. නැත්තම් ඉතින් සින්දුවක් කිය යාව රවට්ටගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් පොඩ්ඩක් තේරෙන වයසනේ. ඒක නිසා ටිකක් අමාරුයි. ඊට පස්සේ මම මෙන්න මේ මෂ්රූම් ටික අරගත්තා. පැකට් 6ක් විතර මම හදන්න කියලා තමයි ගත්තේ. ඉතින් ඒ ටික හොඳට සෝදගෙන දැන් මේ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මුලින්ම උයන්න ගත්තේ අල එක. අල තෙල් දාගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඒකත් මේ විදියට හදාගත්තා. ඊට පස්සේ භාජනයේ සෝදලා අරගෙන මම මේ හදාගන්නේ අඹ මාළුව. ඉතින් ඔය අතරේ බබායි කෑම එකත් හදාගන්නවා. ඉතින් ඒවත් කරගන්න එපයි. ඊට පස්සේ ඉවර වෙලා මෂ්රූම් එක හදාගත්තා. ඒක හදාගෙන පරිප්පු එක. ඉතින් පරිප්පු එක කිරට තමයි මම හදාගත්තේ. කිරට හදාගෙන ඊට පස්සේ ඒකට මම ටෙම්පරාදුවක් දාගත්තා. එතකොට රස වැඩි වෙනානේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මෙනු එක. මම ඉතින් පපඩම් ටිකකුත් බැදගත්තා. මේ තියෙන්නේ බැදගත්ත පපඩම් ටික. ඊට පස්සේ තියෙනවා කිරට හදලා ටෙම්පරාදුවක් දාගත්ත පරිප්පු එක. මේ තියෙන්නේ හින්දලා හදාගත්ත මෂ්රූම් එක. ඊට පස්සේ අල ටෙම්පරාදුව, කැට සලාදේ, අන්තිමටම තියෙනවා
අඹ මාළුව. හදාගත්ත කෑම ටික මේසෙට යවුවම මෙන්න මේ විදියට තමයි තිබ්බේ. ඉතින් හැමෝම රසයි කියලා කෑවා. මමත් හිතනවා රස ඇති කියලා. ඉතින් පෙනුමින් ඔයාලට මොකද්ද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. ඉතින් කෑම කාලා ඉවර වෙලා යාලා හවස් වෙනකන් වගේ හිටියා. ඉතින් හවස අපි මෙන්න මේ දේවල් තමයි ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් ওই විදියට තමයි ඒ දවසේ හවස් වරුව ගෙවුනේ. ඉතින් රෑ වුණාට පස්සේ අපි බකට්ස් එහෙම එල්ලලා පහන්නෙම පත්තු කරන්න තමයි මේ ලෑස්ති වුණේ. ඉතින් බකට්ස් ටික මිදුලේ ගස්සලා අපි තනින් තන එල්ලුවා. එතකොට හරිම ලස්සනයි. ඇත්තටම බල්බ් දානවට වඩා ඒ වගේ දෙයක් කරාම ඊට වඩා ලස්සනක් තියෙනවා. ඉතින් අපි කොච්චර ආසාවෙන් බකට් හදලා එල්ලුවත් අන්තිමේදී බකට් 2-3ක් හරි අනිවාර්යයෙන්ම පිච්චෙනවා. ඉතින් අන්තිමේදී අපි තේරුම් ගන්න ඕනේ තෝකනේ නේද? ඒක නිසා ඉතින් දුක් නොවි කොහොම හරි ඉන්නවා. ඉතින් අපි පහන් පත්තු කරා මේ තියෙන්නේ කුඩු වලට ලයිට් දැම්මට පස්සේ. ඉතින් ওই විදියට තමයි මේ වෙසක් දවස් කිහිපය ගෙවුනේ. මං හිතනවා ඔයාලා මේ vlog එකත් හරිම ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මොකද හිතෙන්නේ කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. පුළුවන් ඉක්මනින් තව vlog එකක් අරගෙන එන්නම්. ඉතින් ආයෙමත් තව අලුත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.